නූතන සිංහල නාට්‍ය වංශය විමර්ශනය කරන විට කාගේ අවධානයට ලක්වන නාට්‍යකරුවෙක් හෙන්රි ජයසේන. ඔහුගේ හුණුවටේ කතාව නාට්‍ය අනුවර්තනයක් වුව ඒ නාට්‍ය අපේ ස්වතන්ත්‍ර නාට්‍යයක් තරමටම පරම්පරා ගණනාවකට ජීවනාස්වාදයක් ලබා දුන්නා. ඒකට එක හේතුවක් හැටියට බන්දුර ජයවර්ධන මහතා සඳහන් කර තිබෙනවා හෙන්රි තුල ජීවත් වෙච්ච කවිකම. ඔහු ඇතුලේ කවියෙක් හිටියා. ප්‍රතිභා සම්පන්න කවියෙක් හිටියා. ඒ නිසා තමයි ගැඹුරු නාට්‍ය ඔහු ලාංකේය සමාජයට තේරෙන ආකාරයට අනුවර්තනය කළේ කියලා. ඉතින් හෙන්රි ජයසේන ගැන මම මේ සඳහන් කළේ ඔහු ජීවිතයේ සැඳෑ සමයේ ලියා පළ කළ රැව් පිළිරැව් කියන කාව්‍ය සංග්‍රහයෙන් ඔහුගේ කවක් දෙකක් ගැන සාකච්ඡා කරන්නට. ඇත්ත වශයෙන්ම හෙන්රි ජයසේන කවියෙක් ලෙස හැඳින්වීම කොච්චර යුක්තියුක්තද කියන එක ඔහු මේ කවි හැටියට ලියා පළ කළ කවි කීපයෙන් විෂද වෙනවා. ඔහු ගීත පදමාලා ගණනාවක් ලියා පළ කර තිබෙනවා. ඒත් ඔහුගේ ජීවිතය මූලික වශයෙන් යොමු වෙන්නේ නාට්‍ය කලාවට. කුවේණී නාට්‍යයේ ගීත සැබවින්ම හෙන්රි ජයසේනගේ විපුල කවිත්වයේ නිසි පළ ලෙස හඳුන්වන්නට පුළුවන්. මේ රැව් පිළිරැව් කියන කාව්‍ය සංග්‍රහයෙන් මම පුටා ගන්නවා කවක් හෘදය රෝහල කියන මාතෘකාවෙන් පළ කරලා තියෙන කවි. ඒක දශක ගණනාවක් අපේ රසභාව පෝෂණය කළ මේ නාට්‍යවේදියා ජීවිතයේ අවසාන සමයේ ඔහුගේ බිරිඳත් රෝගාතුරව තරමක් අසීරුතා මැද ජීවත් වුණා. ඒවා කාටවත් වළක්වන්නට බැරි දේවල්. ඒවාට මුහුණ දීමට සිදුවීම හේතුවෙන්ම ඇතිවෙච්ච ජීවන සංවේදනා තමයි ඔහු මේ කවිවලට විශේෂ කරගෙන තියෙන්නේ. හෘදය රෝහල කියන කවත් ඒකට නිදසුණා. නිසල පරිසරයට මෙහි තිබෙන හුවක් දුරින් එහා ඊයේ වත්තම් කරගෙන දැරැක් මෙහි යෙදුණු තුරුණු සෙබළු යලි සටන් වදිති සිය දිවි රැක ගැනීමට. තරුණය ගැවසෙද්ද ඔබ අසල හෙදියු දිරිගන් මද්ද නෑහිත මිතුරු වාට්ටුවට එපිටින් සිට සුරකේද ඔබ දිවි හොඳින් මෙහි හදරෝහලේ ජීවිතයේ ගරා වැටුණු අප කිහිප දෙනෙකු අසල යහුසුළු වන මොහොතක් පාසා වෙදදුරෙක් හෙදියක් සාත්තු සේවකේ මසිත නැගේය කුහුලක් කුකුසක් විමතියක් දුබල ශෝකී සුසුමක් රකේද සෙබල ඔබ සොඳින් ගැවසෙද්ද ඔබ වටා ජීවකයෝ නිසල වූ මගේ හදවත මෙම කම්පනයෙන් රැකෙන්න සෙබල ඔබ වැඩෙන්න බටය ඔබ දසදහස් ගුණයෙන් රැකගනුවා ඔබේ මව්බිම පාපතරයින්ගේ. දැන් මේ හෙන්රි ජයසේනගේ මේ කවිය ඇතුලේ පොඩි අනුවේදනීය බවකුත් තියෙනවා. ඔහු එක්තරා ආකාරයකට බර්ටෝල්ඩ් බ්‍රෙෂ්ට් වැනි යුද විරෝධී මහා නාට්‍යකාරයෙකුගේ පහස ලැබපු කෙනෙක්. ඒ නාට්‍ය සිංහල ප්‍රේක්ෂකයාට හඳුන්වා දෙන්නට උත්සාහ කළ කෙනෙක්. දැන් මේ හෘදය රෝහලට ගිහිල්ලා ඉන්න ඔහුට එක්තරා ආකාරයක කම්පනයක් ඇති වෙනවා. මේ යුද සමය තුල තමයි ඔහු මේ රෝහලේ ඉන්නේ. තුවාල ලැබපු සොල්දාදුව මේ රෝහලට අරගෙන එනවා. ඒ සොල්දාදුවන්ට නිසි අවධානය නිසි රැකවරණය ලැබෙනවා ඔහු දකින්නේ නැහැ. දැන් මේක ප්‍රාසයක් තියෙනවා මුලදී මේ හෘදය රෝහල තුල සත්කාර ලබන අය
යම් කිසි ආකාරයකට මිල මුදලක් ගෙවන්නට පුළුවන් අයද ඒ නිසාද ඒ අය අතර හෙදියන් වෙදදුරන් නිතර සැරිසරන්නේ. අහනවා ප්‍රශ්නයක් කතකයක් තරුණය ගැවසෙත් වාසල හෙදියෝ දිරිගන්වද්ද නෑ හිත මිතුරෝ මේ අහන පැන් ඔව් දකින්නවා මේ සෙබලා තනි වෙලා හුදෙකලා වෙලා මෙහි හද රෝහලේ ජීවිතේ ගරා වැටුණු අප කිහිප දෙනෙකු අසල යහුසුළු වන මොහොතක් පාසා වෙදදුරේ හෙදියක් සාත්තු සේවකේ දැන් මේගොල්ලන්ට උපරිම අවධානය ලැබෙනවා. ඒත් මෙයාගේ නෙතට පේනවා රෝගාතුරෝ තියෙන සෙබලාට එහෙම අවධානයක් නැති බව. මසිත නැගේ කුහුලක් කුකුසක් විමතියක් දුබල ශෝකී සුසුමක්. රැකේද සෙබල ඔබ සොඳින් ගැවසෙද්ද ඔබ වටා ජීවකයෝ නිසලුව මගේ හදවත මෙම කම්පණයෙන් රැකෙන්න සෙබල ඔබ වැටෙන්න බටය ඔබ දසදහස් ගුණයෙන් රැකගනුවස් ඔබේ මව්බිම පාපතරයින්ගෙන් මේ කවිය අවසානය තමයි මේ කවියේ ගැටලුව බවට පත් වෙන්නේ. හෙන්රි ජයසේන නම් නාට්‍යකරුවා තමන්ගේ ජීවිතයේ අවසාන භාගයේ නිර්මාණය කරපු රචනා කරපු නාට්‍ය ඒවායේ දෘෂ්ටිමය ගැටලු දෝෂ දර්ශනයට ලක් වෙනවා විශේෂයෙන්ම තරුණ විචාරකයන්ගේ. ඇතැම් විචාරකයෝ කිව්වේ දෘෂ්ටිමය වශයෙන් පසුගාමී තැනකට ඔහු පියමන් කරලා තියෙනවා ඒක අපට වේදනාවක් කියලා ඇතැම් විචාරකේ ලියා තිබුණා. දැන් මේ කවිය අවසානයේදී අර යුද විරෝධී තැනක හිටපු මහා නාට්‍යකරුවාගේ ආලෝකය ලැබපු පුද්ගලයා යම් කිසි විදිහකට යුද්ධයට ආශිර්වාදයක් දෝමේ කරන්නේ කියන හැඟීමක් රසිකයෙකු තුළ ඇති වෙන්නට පුළුවන්. රැකෙන්න සෙබල ඔබ වැඩෙන්න බටේ ඔබ දසදහස් ගුණේ රැකගනුවස් ඔබේ මව්බිම පාපතරයින්ගෙන්. ඒකට මනුෂ්‍යත්වයේ වෙනුවෙන් ජීවිතයේ ගැඹුරු තැන් මතු කොට දක්වපු කවියෙකුට හැකිද මේ ආකාරයේ දෘෂ්ටියක් කුළු ගන්වන්නට කියන එක. දැන් මම මේ කවිය ඉදිරිපත් කළේ එක්තරා කාරණාවක් සඳහන් කරන්නට. කවියක් උපදිනවා නිරුත්සාහකව. හැබැයි ඒ නිරුත්සාහක උපදින කවියට නිරුත්සාහකවම පවතින්නට ඉඩ හරින්නට ඕනේ කවි. මේක පිළිගත් ධර්මතාවක්. හැබැයි ඒ කවිය නිරුත්සාහකව නොවේ නම් උපදින්නේ ඒ උපදින තැන ඉඳලම දෘෂ්ටිමය උණතාවක් තියෙනවා වෙන්නට පුළුවන්. ඒ තතු කෙසේ වෙතත් මේ හෘදය රෝහල කියන කවිය මම කල්පනා කරනවා මෙන්න මේ ස්ථානයේ නතර වුණා නම් කවියේ යම් කිසි ගුණයක් ශේෂ වෙනවා කියලා. ඔහුට පැණයක් මතු වෙනවා මේ ආබාධිත සොල්දාදු සම්බන්ධව. ඔවුන් රාජකාරියක් පිණිස තමයි කැප වුණේ. හැබැයි ජීවිත අවදානමක් තියාගෙන මේ කැපකිරීම කළේ ඔවුන්ගේ ජීවිතවලට තියෙන එකම අගයක්. ඒ නිසා මේ මිනිස් ජීවිතය විනාශ වුණේ. ඒ මිනිස් ජීවිතය ආබාධිත වෙලා තියෙන්නේ. ඔහු තුල ඒ නිසා කම්පනයක් ඇති වෙනවා නම් ඒක ඇත්ත වශයෙන්ම කවියෙකු තුළ ඇතිවන කම්පනය. මසිත නැගේ කුහුලක් කුකුසක් විමතියක් දුබල ශෝකී සුසුමක්. රකේද සෙබල ඔබ සොඳින් ගැවසෙද්ද ඔබ වටා ජීවකයෝ. මට හිතෙන්නේ කවිය මෙතනින් නතර වුණා නම් මේකේ අර ගැටලුව මතුවන්නේ නැහැ. කවියෙකුට පුළුවන් මනුෂ්‍යත්වයේ වෙනුවෙන් සසල වෙන්නට තමයි. මේ දුබලතාව මේ කවිය අධ්‍යයනය කරන අයගේ කල්පනයට නතු වීම අවශ්‍යයි. අලුතෙන් කවි ලියන ප්‍රතිභාසම්පන්න කවියෝ කිවිදියෝ
Tamanගේ අත්පිටපත් ඉදිරිපත් කරනවා ඒවා කියවා බලන්නට කියලා. ඒ බොහෝ කවි කියවා බලනකොට ඊටාම හොඳින් ගොඩනගන කවියක්. දෘෂ්ටිමය ඌනතා නිසා අබල දුබල වෙන අන්දම අපට නිරීක්ෂණය කරන්නට පුළුවන්. දැන් සමහර වෙලාවට කවියට වැඩි අගයක් ගුණයක් බරක් දෙන්නට තමයි මෙබඳු එකතු කිරීම ආධුනිකයන් කරන්නේ. මේ කවි තේරුම් අරගෙන ආධුනිකයෝ අවබෝධ කරගත යුතු දෙයක් තමයි කවිය කියන්නේ නිරුත්සාහව ඉපදිලා නිරුත්සාහකවම විකසිත වන කුසුමක් වන්දයක් බව. හෙන්රිගේ කවිකමේ නිර්ව්‍යාජත්වය පෙන්눔 කරන කවියක් ඊළඟට මගේ අවධානයට යොමු වෙනවා. ඒ කවියේ මාතෘකාව සුධාරකට. සුධාරක කියන්නේ ඔහුගේ එකම පුත්‍රයා. එතකොට මේ පුතාට තාත්තා ලියන කවක්. මේ කව මනරම් කවක්. පුත මා හදෙහි මිස දිවක හෝ පන් හිඳෙහි නැත වදන් නුඹේ නිහඬ දිරියෙන් මා ලැබූ දිරිය මෙතෙක් යයි පැවසීමට දල රෙදි වැටින් වට වූ යහන මත දුබලව අඩපනව ගිලන්ව මා සිටියේදී නුඹ එන විට දොරටුවෙන් පහන් දොරින් හිරු එනසේ ප්‍රාණවත්තිය මගේ ගතසිත දිව ඔසු ලැබුව කුසේ පැසි මලු වල ගෙනෙන දෑ අසලින් අතුරා නුඹ සිනාසෙන විට මදිස බලා පින් කළ පියෙක් නොවෙම්දැයි සිතමි මම නුඹ නෙතග නොතිබුණද කඳුලක් නුඹේ සිනහවෙන් මුවා වූ දුක් වේදනා දුටුවේ මි පුත නුඹේ හද ගැඹරේ නුඹ වන් පුත කුලක් උද්දාමේ තුටු කඳුළු මා වැගුරුවේ නුඹට හොරා නුඹ ගිය පසුවය එම තුටු කඳුළු දුබල වූ මහදට දිව ඔසුවක්ම වූ බැව් දන්නේහිද පුත නුඹ සසර වසනාතෙක් නුඹටද ලැබේවා මපුතුනි මට වාසනා වූ නුඹ වැනීම අතිජාත පුතුනි මේ රෝගී සයනේ සිට හෙන්රි ජයසේන තමන්ගේ පුත්‍රයාට ලියපු කවක්. මේ කව ඉතා පැහැදිලිව නිර්ව්‍යාජ පෞද්ගලික අත්දැකීම. එහෙත් ඒ කව කියවනකොට බියපත් රෝගී පියෙකුගේ හදෙහි නැගෙන සුසුම ඕනෑම රසිකයෙකුට ආස්වාදනය කරන්නට පුළුවන්. දැන් සාමාන්‍යයෙන් අපේ සමාජයේ සංස්කෘතියේ තාත්තලා කතා කරන්නේ ආදරයේ වචනෙන් ප්‍රකාශ කරන්නේ නැහැ. ඒක තියෙන්නේ හදවතේ නිහඬව. ඒක එතනින් තමයි කවිය පටන් ගන්නෙ. පුතමා හදෙහි මිස දිවගහෝ පන් හිඳෙහි නැත වදන්. මේ තාත්තයි පුතයි අතර තියෙන සම්බන්ධය මේක. ඇත්තටම මේක මේ හෙන්රි ජයසේන කියන තාත්තයි සුධාරක කියන පුතාටයි සීමා නොවෙන එකක්. තාත්තෙකුටයි පුතෙකුටයි අදාළ දෙයක්. තාත්තලා ආදරයේ වචනයට නගන්නේ නැහැ. දැනෙන්න හුරතල් කරනවා හරිම අඩුයි. නූතන මධ්‍යම පාන්තියේ පවා අපිට ඒක නිරීක්ෂණය කරන්නට පුළුවන්. හැබැයි බියපත් වෙලා අසරණ වෙලා රෝගී වෙලා ඉන්න පියා තමාගේම පුතා කරන සත්කාර වලින් ජීවිතයට යම් කිසි හුස්මක් ලබනවා. නුඹේ නිහඬ දිරියෙන් මා ලැබූ දිරිය මෙතෙක් යයි පැවසීමට ඔහු තුළ ඇතිවන ජීවන බලාපොරොත්තු දල රෙදි වැටින් වට වූ යහන මත දුබලව අඩපනව ගිලන්ව මා සිටියද නුඹ එන විට දොරටුවෙන් පහන් දොරින් හිරු වෙනසේ ප්‍රාණවත්තිය මගේ ගතසිත දිව ඔසු ලැබූ කුසේ රෝගී වෙලා රෝහලක ඇඳක් මත දිගා වෙලා ඉන්නකොට කවුරුන් හෝ දුක සැප බලන්නට එනවා නම් රෝගියෙකුට ඒක සහනයක්. ඔහු එක්තරා විදිහකට හුදකලා වෙලා ඉන්නේ. සමහර වෙලාවට
තමන්ගේ රෝගය පිළිබඳ දන්නවා නම් ජීවිතයේ පිළිබඳ භග්නාශාවලින් මඩනාලද තත්වයකයි ඔහු ඉන්නේ. ඒ නිසා කවුරුන් හෝ තමන්ට සමීපතමේකු එනවා නම් නෙතට හඳුනා හදවතට සිසිලා. දැන් මෙතන ඉන්නේ කවුද? පුත්‍රයා ඉන්නේ. ඒකට වචන වලින් කියන්නට බැරි තරම් හැඟීම් උපදවන ගුණයක් තියෙනවා. දැන් පුතා ඇවිල්ලා ගෙනාපු බඩු මුට්ටු ළඟ තියෙන පොඩි කැබිනට්ටුවේ අඩුක් කරනවා. ඒ අඩුක් කරන ගමන් තාත්තා දිහා බලලා hina වෙනවා. එතකොට තාත්තට මං වාසනාවන්ත පියෙක් කියලා හිතෙනවා. මං තනි වෙලා නැහැ. මට එක්කෙනෙක් ඉන්නවා. ඒ මගේ පුතා. දැන් ඔහුගේ බිරිඳක් නැති මොහොතක තමයි ඔහු මේ රෝගාතුර වෙලා මේ රෝහලේ ඉන්නේ. නුඹ නිතග නොතිබුණද කඳුලක්. දැන් පුතාට තමාගේ මේ රෝගී භාවය ඔහු සුව වෙලා ගෙදර නොයන බව පුතා දන්නවා. ජීවිතයේ අවසාන දවස් මේ ගත කරන බව පුතා දන්නවා. එඳ පුතාට ඒක දුක වේදනාවක්. නුඹ නිතග නොතිබුණද කඳුලක්. එයා අඬන්නේ නෑ. එයා හිනාවක් නගනවා. නුඹ සිනාවෙන් මුවා වූ දුක් වේදනා දුටුවේ මේ පුත නුඹේ හද ගැඹරේ. ඒ කාව්‍යුක්ති තාමත්ම ප්‍රබලයි. නුඹවන් පුතෙකුලත් උද්දාමේ තුටු කඳුළු මා වැගුරුවේ නුඹට හොරා නුඹ ගිය පසුවය. එතනත් ඒ කවේ ඊටාම සුමට තැන. එම තුටු කඳුළු දුබල වූ මහදට දිවෝසුවක්ම වූ බැව් දන්නේද පුත නුඹ. එතනත් ඊටාම අනුවේදනීය හැඟීම් කුළු ගන්නන්නට කවියා සමත් වෙලා තියෙනවා. හෙන්රි ජයසේන ජීවිත කාලයේ පුරාම වේදිකාව මත තමයි ප්‍රේක්ෂකයාව පිනවීම කළේ. එහෙත් ඔහු රංගමඩලින් බැස ගියාට පස්සේ රෝහලක දුක්බර ජීවිතයක් ගත කළා. ඒ දුක්බර ජීවිතය ගත කරමින් ඉන්න අවස්ථාවේ ඔහුට මොන විදිහේ දේවල්ද ආවර්ජනය වුණේ. ඔහු කවියක් ලියනවා කුඩා දරුවන් සම්බන්ධව. ඒකේ එක්තරා ආකාරයකට අර අසරණව පුදකලාව වියපත්ව රෝගීව ඉන්න පුද්ගලයෙක් Tamanගේ අතීතාවර්ජනයක් ඇතුලෙන් ලබන ජීවන මිහිර ගම්ම්‍ය වෙනවා. හොරගෙඩියෙක් තමයි මේ කවිපන්තියේ මාතෘකාව. කවුද පුංචි හොරගෙඩියෙක් මගේ කවිය කුරුටු ගාලා මෙහෙනවා මේ බලනවා කවුද මේක කුරුටු ගෑවේ? මේසේ යට පුංචි හොරේ කට වහගෙන සිනාසෙනවා කුරුටු ගෑවේ නැතිලු වෙයා ඇන්දඩු ලොකු අලි පැටි. පොල් ගහකුත් තියෙනවාලු අඹ ගහකුත් තියෙනවාලු ඒවායේ ගෙඩි පිරීලා හරියට ගෙඩි කඩනවා. හැබැයිට ගෙඩි කඩනවාද කෝ කඩන්නේ කවුද ඒවා? මේ ඉන්නේ මං ඉන්නව ගහ මුදුනේ. හැබැයි තමයි බැලුවෝතින් කරදාසිය හරව අලි පැටියෙක් ඉන්නවා. පොල් ගහකුත් තියෙනවා අඹ ගහකුත් තියෙනවා. පොඩි මිනිහෙක් ගහේ නැගිලා ගොඩක් ගෙඩි කඩනවා. දැන් මේ තමාගේ පුතාගේ ළමා කාලය ආවර්ජනය කරමින් ලියපු කවියක්. හෙනරි ජයසේන සඳහන් කරලා තියෙනවා තමාගේ පුතා සම්බන්ධව ඊටාම අනුවේදනීය අත්දැකීම් බොහොමයක් තියෙනවා. ඒවා ටිකක් බරසාර ලෙස දැනෙනවා. ඔවුන් තරුණ කාලේ ලංකාව පුරාම නාට්‍ය රැගෙන අරගෙන ගිය නිසා දරුවාගේ කෙලිලොල් දකින්නට ලැබුණේ තාම අඩුයි. ඒ ලැබුණු අවස්ථා මතකයෙන් අවදි වෙනකොට හද රිදවන සියුම් මිහිරක් දැනෙන බව ඔහු පවසා තිබෙනවා. හෙන්රි ජයසේන කියන නාමය අද බොහෝ අයගේ අවධානයෙන් ගිලිහිලා යන කවර පුද්ගලයෙකුගේ වත් ජීවිතයේ ප්‍රබලතාවෙන්ම දුබලතා තියෙන්නට පුළුවන්. ඕනෑම පුද්ගලයෙක් ජීවිතය ගැන සමාජය ගැන යම් දෘෂ්ටිවාදවල එල්බ ගන්නවා වෙන්නට පුළුවන්. ඒ කෙසේ වෙතත් යම් කිසි කාල වකවානුවකදී යම් නිර්මාණ ශිල්පියෙකු
තමන්ගේ සහජ කුසලතාවන්ගෙන් සමාජයේ අභිවෘද්ධියට ඉදිරිපත් කරපු සාධනීය දේවල් අපට අවප්‍රමාණ කරන්නට බෑ. හෙන්රි ජයසේනගේ නාට්‍ය අද නිසි ආකාරයෙන් නිෂ්පාදනය නොවුනට ඒ පිටපත් කියවනකොට අපට ඉතා විශිෂ්ට කවියෙක් ඒ පිටපත් ඇතුලෙන් හඳුනා ගන්නට ලැබෙනවා. ඒ නිසා තමයි ඔහුගේ රැව් පිළිරැව් කෘතියෙන් කවක් දෙකක් උපුටා දක්වමින් හෙන්රි ජයසේන කවියාව සිහිපත් කළේ.